ගුත්තිල කාව්වේ නවමු කාව්‍ය සංකල්පනා අතර ඉතා අපූර්ව කාව්‍ය සංකල්පනාවක් හැටියට මෙන්න මේ කවිය ගන්න පුළුවන්. සතොස් කරන වී නානද ඇසුමට නොගොස් සිටින පිල් බර ගන ගොදුරට වෙසෙස් රුවින් තම මැව්වත් බඹහට සදැස් සවන් නොකලැයි ඌ නොසතුට. දැන් මොනරු වීණානාදයේ ඇසුමට ඇවිල්ලා ඉන්නවා ගොදුරට යන්නේක අත්හැරලා. ඇයි ගොදුරුවකට වැඩිය තමන්ගේ කුසගින්න පුරව ගන්නවට වැඩිය වීණානාදය අහන එක ඔවුන්ට තෘප්තිමත් වූ නිසා. එතකොට මේකේ කවිය උත්සාහ කරනවා මොනරුන්ට තමන්ගේ යථා ස්වභාවය අමතක වුණා වීණානාදයේ මිහිරියාව නිසා. මේ පිල්බර ඝන කියන යෙදුම පිල්බර ඝන කියන්නේ සමූහයක්. පිල්බර ඝන කියලා කියන්නේ මොනර සමූහයක්. දැන් ගෙරි ඝන කියලා වචනයක් තියෙනවා. ගෙරි කියන්නේ මීහරක්. ඝන කියන්නේ සමූහයක්. මීහරක් සමූහයක්. සංඝ ඝන භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන්නේ සමූහයක් ඇටියට. ඒකට සමූහය කියන්නේ ඝන කියන අර්ථය ඝන කියන වචනේ යොදා ගන්නවා. ඒක සමූහාර්ථවාචී පදයක්. ඒක පිල්බර ඝන කියලා කිව්වේ මොනරුන්ට. මොනරු ගොදුරට යන්නේ නැහැ විනාහඬ මග හැරෙයි කියලා. එතකොට හැබැයි මොනරු චෝදනා කරනවලු. කාටද චෝදනා කරන්නේ? මහා බ්‍රහ්මයාට. ඇයි? තමන්ගේ අර පිළේ අග තියෙන ඇස්වැනි ලකුණ, ඇහැ වගේ තියෙන ලකුණ. ඇහැ වගේ ලකුණක් තියෙනවනේ මොනරුන්ගේ පිළේ. අන්නේ ඇහැ වගේ ලකුණ ඇත්තටම මේ සවන් කංකලේ නෑ කියලා. ඒ ඇහැ වගේ ලකුණ කංකලේ නෑ කියලා. සඳස් සවන් නොකලයි ඌ නොසතුට. දැන් මොනරගේ විශේෂිත පිහිටීම් තියෙනවා. දැන් අපි කියන කුකුලගේ හිසට උඩින් තියෙන කොටසට අපි කියන කරමලේ කියලා. පුතාලා දන්නවද මොනරගේ හිසට උඩින් තියෙන කොටසට මොකද්ද කියන්නේ කියලා? ඒකට කියනවා මොකද්ද? කුඩුම්බිය. කුඩුම්බිය. ඔය පැලෑටියක් එහෙම තියෙනවා. ඒ මොනරගේ හිසේ ස්වභාවයටම හැදුණු ඖෂධීය පැලෑටියක් ප්‍රතිශක්තියෙන් ඉහළ ඖෂධීය ගුණයක් තියෙන පැලෑටියක් තියෙනවා. ඒකට කියන අපි මොනර කුඩුම්බිය කියලා. අර මොනරාගේ හිසේ උඩ කොටස වගේ තියෙන නිසා තමයි ඒකට මොනර කුඩුම්බිය කියන්නේ. ඒකට මොනරාගේ හිසේ උඩ කොටසට කියනවා මොනර කුඩුම්බිය කියලා. අමතර කාරණයක් හැටියට මම ඒක කිව්වේ. එතකොට මේක ගුත්තිල කාව්වේ වැත්තෑවේ හාමුදුරන්ගේ නවමු කාව්‍ය සංකල්පනා ගැන සාකච්ඡා කරනකොට මේ මොනරුන්ගේ හැසිරීම වෙනස් කරලා පෙන්නනවා. මොනරුන්ට මොනරුන්ගේ යථා ස්වභාවය අමතක වෙච්ච ආකාරය කවිය පෙන්වන්නේ වීණානාදයේ මිහිරියාව ඒ තරම්ම අපූර්වයි කියලා පෙන්වන්න. වීණාවේ සියලු තත් කැඩුවට පස්සේ මතුවෙච්චි හඬේ මිහිර තමන්ට තමන්ගේ යථා ස්වභාවය අමතක වෙන තරම් මිහිරි කියලා තමයි වැත්තෑවේ හාමුදුරුවෝ කියන්නේ උත්සාහ කරලා තියෙන්නේ.